ප්ලාන්ටේෂන් කම්පැනිස් මුවාවෙන් ජනතාවගෙන් මුදල් තැන්පත් කිරීමේ ව්‍යාපාර අපි දකිනවා පහුගිය කාලය තුළ ටිකක් ව්‍යාප්ත වෙගෙන ගියා. ඒ කියන්නේ වගා ව්‍යාපෘති කරන එක හොඳයි. ඒක තමන්ගේ මුදලින් කරලා වගා ව්‍යාපෘති කරලා දිනු වෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. ඒ ව්‍යාපෘති වලින් මුදල් උපයලා තව තවත් ව්‍යාපෘති කරනවා නම් සුපර් මාකට් හරි තාමුන් හරි කරනවා නම් ඒක කමක් නැහැ. නමුත් ඒ අය එනවනම් ජනතාවගේ මුදල් ඉල්ලගෙන මෙන්න මේකට ආයෝජන කරන්න අපි මාසිකව මුදලක් දෙනවා අවසානයේ ලොකු මුදලක් දෙනවා කියලා කිව්වොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. මුදල් ලබාගත්ත අය ලබා දීපු අය ඉන්නවනම් ඒගොල්ලන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම දේ තමයි නැවතේ ආයෝජන කර මුදල් ඉල්ලා සිටීම. එහෙම තියෙනවා නම් කරුණා කරලා අපේ බැංකුවට පැමිණිලි කරන්න. මගේ මුදල් මෙහෙම අරගෙන තියෙනවා තැන්පත් වශයෙන්. ඒක නැවත ඉල්ලුවම දෙන්නේ නැහැ. ඒක නිසා මෙතන එතකොට තමයි අපිට උලම් මේ පරීක්ෂණයක් කරගෙන දිරට යන්න. ගන්නවා අනිත් එක තමයි අපි විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා මේ මාධ්‍ය වලට. අපි දකිනවා දැන් අපි යම්කිසි මෙහෙම සාකච්ඡා කළ මාධ්‍ය වාර්තා කරාම ඊට යටින් පිටු භාගයක් විතර තියෙනවා මුදල් ගෙවපු දැන්නීම් ඊට පස්සේ රූපවාහිනී සමහර channel වල මැච් එකක් යනකොට යටින් යනවා මේ වගේ ඒවා. ඉතින් අපි ඉල්ලා සිටින්නේ මාධ්‍ය යම්කිසි ආකාරයක Tamanගේ මේකට අහු වෙ කියන්නේ ඒකේ මාධ්‍ය දායක වෙන්න එපා ජනතාවගේ මුදල් මේ වගේ ව්‍යාපාර වලට අහු වීමට. ඒක නිසා මම හිතන්නේ ලියුමක් යවලා තියෙනවා සීලම් මාධ්‍ය ආයතන වලට Tamanගේ වෙළඳන්නේ ඉදිරිපත් කිරීමේදී බාර ගැනීමේදී වඩාත්ම පරිස්සමෙන් ජනතාව මුලා නොවන ආකාරයේ වෙළඳන්නේ මේ වගේ විශේෂයෙන් බාර ගන්න එපා කියන ඉල්ලීම අපි කරලා තියෙනවා. මම හිතන්නේ අර ethical media විදියට ඒක නම් කවුරුත් ඒක පිළිපදිය කියලා හිතනවා මොනවද කියලා දැක් කරන්න. ඒ වගේම අපි මාධ්‍ය ආයතන වලට දැනුම් දීලා තියෙනවා අපේ Finance Business Act එකේ මූල්‍ය ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන තියෙනවා මාධ්‍ය ආයතන වලට වගකීමක් විදිහටම දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් දැන්පතු ඉල්ලා දැන්වීම පළ කරන්න යනවා නම් ඒ ඇඩ්වර්ටයිස් එකෙන් වෙරිෆයි කරගන්න කියලා ඒගොල්ලන්ට මහ බැංකුවේ ඒ සඳහා අනුමැතියක් අවසරයක් බලපත්‍රයක් තියනවාද කියලා.